ඔන්න අදත් අරගෙන වටින වීඩියෝ එකක් අද මම කතා කරන්න යන්නේ බයිනෑන්ස් හරහා ට්‍රේඩ් නොකර මුදල් හොයන්න පුළුවන් ක්‍රමයක් ගැන. කිසිම ට්‍රේඩ් එකක් දාන්න අවශ්‍ය නැහැ. ඩොලර් 5ක් 10ක් නැත්තම් ඊටත් වඩා වැඩි මුදලක් ඔයාලට මේ හරහා හොයන්න පුළුවන්. හරි, දැන් මම කියලා දෙන්නම් මුලින්ම කොහොමද මෙහෙම මුදල් හොයන්නේ කියලා. ඉතින් ඔයා තාමත් අපේ YouTube නාලිකාව subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. ඒ වගේම මෙන්න මේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් පුංචි ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාන්න. ඔයා මේ වීඩියෝ එකට පුංචි ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දානවා කියලා කියන්නේම තවත් giveaway එකකට නැත්නම් තවත් මුදල් හොයන්න පුළුවන් අවස්ථාවක් ලබා ගන්නවා කියලා. ඉතින් ඒ ගැන වැඩිදුර විස්තර අපේ Telegram channel එකේ දාලා තියෙනවා. ඒක නිසා මතක ඇතුව වීඩියෝ එක හොඳයි නම් පුංචි ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. හරි, දැන් මම ඔයාලට කියලා දෙන්නම් කොහොමද මේ ට්‍රේඩ් නොකර මුදල් හොයන්නේ කියලා. ඉතින් මේක කරන්න නම් ඔයාලට Binance account එකක් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. ඔයාලට තවමත් Binance account එකක් නැත්නම් විනාඩි 7ක් වගේ කෙටි කාලයක් ඇතුළත Binance account එකක් හදාගන්නේ කොහොමද, account එක verify කරගන්නේ කොහොමද කියලා දැනටමත් වීඩියෝ එකක් කරලා තියෙනවා. ඒ වීඩියෝ එකේ link එක description එකේ තියෙනවා. comment එකෙත් pin කරලා තියෙනවා. ඒ වීඩියෝ එක බලලා Binance account එකක් නැත්නම් දැන්ම Binance account එකක් හදාගන්න. හරි, දැන් මං හිතනවා ඔයාලා ඒ වීඩියෝ එක බලලා Binance account එකක් හදාගන්න ඇති කියලා. දැන් මම කියලා දෙන්නම් කොහොමද ට්‍රේඩ් නොකර Binance හරහා මුදල් හොයන්නේ කියලා. ඉතින් අද මම මේ කතා කරන්න යන්නේ launch pool එකේ ඇවිල්ලා තියෙන අලුත්ම token එකක් ගැන. මෙන්න මේ token එක අපිට කිසිම ට්‍රේඩ් එකක් නොදා හොයන්න පුළුවන්. හරි, කරන විදිය දැන් මම ඔයාලට කියලා දෙන්නම්. මම මුලින්ම යනවා මෙන්න මේ launch pool වෙතට. මම ඔයාලට පෙන්නන්නම් මෙන්න ongoing කියලා තියෙනවා. මෙන්න මේ project එක වලට බලා ගන්න පුළුවන්. මෙන්න මේකේ මෙන්න මේ වෙනකොටත් මට rewards ඇවිල්ලා තියෙන්නේ, මුදල් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ විදියට මුදල් හොයන්නේ කොහොමද? හරි, මම ඔයාලට මුලින් මේ ගැන පැහැදිලි කරලා ඉන්නම්. ඉතින් මෙන්න මේකේ support full විදියට නැත්තම් මේ විදියට අපිට මේ coin එක නොමිලේ ලබා දෙන්න නම් ඔයාලා එක්ක BNB lock කරලා තියෙන්න ඕනේ, නැත්තම් FDUSD lock කරලා තියෙන්න ඕනේ, නැත්තම් USDC lock කරලා තියෙන්න ඕනේ. මොකක්ද? BNB lock කරන්න ඕනේ, නැත්තම් FDUSD lock කරන්න ඕනේ, නැත්තම් USDC lock කරන්න ඕනේ. මොනවද මේ lock කරනවා කියන්නේ? හරි, දැන් ඔයාලා බලන්න ඇති මොනවද මේ lock කරන්න කියලා. හරි, මම දැන් ඒකත් කියලා දෙන්නම්කෝ. මේ launch pool එකට ආවන් පස්සේ මේ project එක ඇතුළට අපිට යන්න පුළුවන්. එතකොට කවද්ද මේක start කරේ, කවද්ද end වෙන්නේ, මේ list කරන්නේ කවද්ද, මේ සියලුම තොරතුරු බලා ගන්න පුළුවන්. ඊට අමතරව මෙතන මගේ unlock කියලා පෙන්නනවා. මොකද දැනටමත් මගේ BNB වගේක් lock වෙලා තියෙන්නේ. කියන්නේ BNB 5.4ක් මේ වෙනකොට මගේ මෙන්න මේකට යොදවලා තියෙන්නේ. ඊට අමතරව මෙන්න ඔයාලට බලා ගන්න පුළුවන් claim නොකරපු මේ අලුතින්ම list වෙන්න යන coin එක. තාම list වෙලා නැහැ. මේ coin එක දැනටමත් මට ලැබිලා තියෙන්නේ. මම මේ claim කියන එක touch කරාම මේක wallet එකට යනවා. ඉතින් ඒ කියන්නේ Binance exchange එකේ list වෙන්න කලින් මේ coins ලබා ගන්න පුළුවන්. දැන් ඔයාලා බලන්න ඇති කොහොමද මේක කරන්න කියලා. මේ තියෙන මෙතන මේ කහපාට බටන් එකක්, මේක ටච් කරන්න. මේක ටච් කරාම BNB ද නැත්නම් FDUSD ද නැත්නම් USDC ද කියලා මේ විදිහට තෝරන්න එනවා. මෙන්න මේ coin තුනෙන් ඔයාට කැමති එකක් තියෙනවා නම් මේ තුනෙන් මොකක් හරි එකක් තියෙනවා නම් ඔයාට පුළුවන් මේකෙන් මුදල් හොයන්න. කොහොමද කරන්න තියෙන්නේ? මෙන්න මේකක් උඩ ටච් කරන්න. ඊළඟට මෙන්න මේකට යොදවන ගාන වල මෙතන ලබා දීලා confirm කරන්න තියෙන්නේ. ඔච්චරයි. මේ විදියට මේ FDUSD එකටත් ඒ විදියටම USDC එකටත් ඒ විදියටම මෙන්න මේ විදියට ඔයාලට coin select කරන්න තියෙන්නේ. ඔයාලඟ තියෙන coin select කරලා මේකේ lock කරන්න තියෙන්නේ. කිසිම මුදලක් කැපෙන්නේ නැහැ. 7 5ක්වත් වියදම් වෙන්නේ නැහැ. ඔයාලට මෙන්න මේකේ මුදල් ලැබෙනවා.